හයි ඉතින් කොහොමද ඔයගොල්ලොන්ට ඉතින් අද ගෙනත් තියෙනවා ලංකාවේ ඇතුලේ තියෙන යෝගට් වර්ග ටික ඔයාලත් එක්ක රස බලන්න. ඉතින් මට යෝගට් වර්ග කිහිපයක් හොයාගන්න බැරුව ගියා. මම ඒ වර්ග ටික කියන්න ඔයගොල්ලොන්ට. ඉතින් ලංකාවේ ඇතුලේ යෝගට් තියෙන වර්ග ටික දැනට මම හොයාගත්ත විදිහට කියන්නම්. කොත්මලේ එක තියෙනවා, හයිලන්ඩ් එක තියෙනවා, ඇන්කර් යෝගට් එක තියෙනවා, රිච් ලයිෆ් කියලා යෝගට් බ්‍රෑන්ඩ් එකක් තියෙනවා කියලා තියෙනවා. පැලවත්ත තියෙනවා කියලා තියෙනවා සහ අබේවෙල. තව දන්න තරමින් එතකොට රත්ති එකක් තියෙනවා. ඉතින් ඔන්න මං ගෙනත් තියෙනවා මෙතන අබේවෙල යෝගට් එක මං ගෙනත් තියෙනවා. ඉතින් වර්ග මට 4යි හොයාගන්න පුළුවන් වුණේ කාගිලිස් එකෙන්. ඉතින් ඒක පොඩි මෙතන පොඩි අකරතැබ්බයක් වෙලා තියෙනවා. ඒක වැඩි හිතන්න එපා. අපි බලමු රස කොහොමද කියලා. ඉතින් මෙතන හයිලන්ඩ් එකක් ගෙනත් තියෙනවා මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. සහ නිව් ඩේල් එක මෙන්න මේ විදියට ගෙනත් තියෙනවා. ඒ වගේම තමයි කොත්මලේ එක ගෙනත් තියෙනවා. ඉතින් මම රත්ති එක හෙව්වා හැමතැනම රත්ති එක මට හම්බුන්නේ නැහැ. ඉතින් මෙතනදී මම මේවල ග්‍රෑම් ගාන ප්‍රයිස් එක සහ තවත් එක වීඩියෝ එක මගේ වීඩියෝ එකක නෙවෙයි වෙනත් වීඩියෝ එකක දාලා තිබ්බා මේ එක්ස්පයර් ඩේට් ගැනත් පොඩ්ඩක් කතා කරන්න කියලා. ඉතින් ඒ ගැනත් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න. මගේ වීඩියෝ එකේදී මොකද සම්පූර්ණ විදියට මම වීඩියෝ එක කරන්න ඕනේ සහ හැමදේම කතා කරන්න ඕනේ. වැදගත්ම දේ තමයි මේකේ රස. ඊටු දේවල් ඉතින් වැදගත්ද නැද්ද කියලා බලමු. අපි කතා කරමු ඊටු දේවල්. ඉතින් මුලින්ම අපි මේ හිල් වෙච් එක රස බලලා මේ ඒක මුලින්ම කියලා ඉමු. ඉතින් අබේවෙල සෙට් යෝගට් එක මේක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේනවා කියලා හිතනවා මම. හරි. මේකේ ප්‍රයිස් එක උනා රුපියල් 70ක්. ඉතින් මේකේ සාමාන්‍යයෙන් 9 වෙනි මාසේ 30 වෙනිදා තමයි මේක නිස්පාදිත දිනය සහ කල්ලිකුත් වීමේ දිනය 10 වෙනි මාසේ 30 මාසයක් තමයි මෙන්න මේ අබේවෙල යෝගට් එකේ එක්ස්පයර් අපිට කාලේ තියෙන්නේ. හරි. ඉතින් ග්‍රෑම් 80යි එකේ. අපි බලමු ඊට පස්සේ නිව් ඩේල් එකේ. නිව් ඩේල් එකේ නිස්පාදිත දිනය 9 වෙනි මාසේ 18 කල්ලිකුත් වීමේ දිනය 11 වෙනි මාසේ 2 සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපේ අබේවෙල යෝගට් එකට වඩා ටික දවසක් මේකේ වැඩියෙන් තියෙනවා. සහ රුපියල් 70ම තමයි. ඒ වගේම තමයි මේකේ ග්‍රෑම් ගාන 80යි. ඉතින් මේ තියෙන්නේ නිව් ඩේල් එක. ඉතින් අපි බලමු ඒ වගේම තමයි සෙට් යෝගට් කොත්මලේ එක. කොත්මලේ එක 9 වෙනි මාසේ 30 නිෂ්පාදිත දිනය සහ 11 වෙනි මාසේ 4 තමයි කල්ලිකුත් වීමේ දිනය. ඒකත් ග්‍රෑම් 80යි රුපියල් 70යි. මෙන්න මේ විදියට. ඊළඟට අපි ගෙනල්ලා තියෙනවා හයිලන්ඩ් එක. ඉතින් ඒකේ මම හිතනවා ඒකේ තමයි අඩුම දවසක් තියෙන හයිලන්ඩ් එක. ඉතින් ඒ මම හිතන්නේ අර එක්කෙනෙක් කතා කරන්න කියලා තිබ්බ ඇත්ත වෙන්න ඇති. ඒවා අපි කතා කරන්න ඕන දේවල්. නිෂ්පාදිත දිනේ 10 වෙනි මාසේ 5 මීට දවස් 4කට විතර කලින් මේක එක්ස්පයර් වෙන්නේ 10 වෙනි මාසේ 20. ඉතින් මේක ඔන්න අඩු කාලෙකින් එක්ස්පයර් වෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝගේ මම හිතන විදියට සාමාන්‍ය මේගොල්ලෝගේ එක්කෝ හොඳ ඉල්ලුමක් තියනා වගේම තමයි ඉක්මනින් මේගොල්ලෝ මාරු කරනවා. ඉතින් මාසයක්වත් තියන්නේ දවස් 15යි. ඉතින් ඒ අතින් මේක මරු. හරි අපි ඒ වලින් වැඩක් නැහැ. රසත් බලමු දැන් රස කොහොමද කියලා. මම මුලින්ම මෙන්න මේ විදියට මේ ටික තියාගන්නම්. අන්න පොලිමර් තියෙනවා. ඉතින් ප්‍රයිස් ඔක්කොම එකයි. ඒක හින්දා වැඩි කතා කරන්න දෙයක් නැහැ. මම මුලින්ම මෙන්න මේ විදියට මේක ගලව ගන්නම්. ඊට පස්සේ මෙන්න මේ වගේ හැන්දක් අරන් අපි මේකේ රස බලමු. පොඩ්ඩක් දී වෙලා තියෙන ගේද්දි ටයිම් එකත් එක්ක. රස හොඳට තියෙනවා ඒකේ. කිරි රස එහෙම මරුවටම තියෙනවා ඒකේ. අපේ වෙලක රස මරුවටම තියෙනවා. අපි ඊට පස්සේ බලමු අනිත් යෝගට් එක. ඊට පස්සේ අපි බලමු සෙට් යෝගට් එක තියෙනවා කොත්මලේ එක. ඉතින් ඒක නම් මේ විදිහට ලස්සනට කඩා ගන්න පුළුවන් සද්දය හැමති. ඔන්න ඔය විදිහේ ලස්සන සද්දයක් එක්ක අපිට මේක ගලව ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඇතුළ තියෙන්නේ. මේ විදිහට මෙහෙම නැවුවත් වැටෙන්නේ නැති විදිහට ලස්සනට ඔන්න මේ යෝගට් එක තියෙනවා. මට අබේවෙල පෙන්වන්න බැරුව ගියා. ඒක හරි කැත වෙච්ච හින්දා මං ඉරපු විදිය. මෙන්න මේ විදිහට තමයි අබේවෙල එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. පාට ගත්තොත් එහෙම මේකේ පොඩ්ඩක් කහ පාටට හුරුයි. වරක සුදුම පාටට තියෙනවා අබේවෙල එකේ මේ. හරි මම පාටවල ටිකක් පෙන්නන්න ඔයගොල්ලන්ට.
අපි බලමු ඒකෙත් රස කොහොමද කියලා. අබේවෙලේ එක තරම් රස නෑ. හැබැයි රසයි. මේ අබේවෙල එක තමයි දැනට හොඳට තියෙන්නේ. ඒක වැඩි කටවල් කන්න ඕනේ නෑ. අබේවෙල එක හොඳයි දැනට. අපි ඊට පස්සේ බලමු නිව් ඩෙල් එක. නිව් ඩෙල් එකේ තියෙන්නේ මොකක්ද අපි ඉස්සලා කොත්මල එකේ වගේම තමයි උඩ කව එක. ඒක ලේසි. ඒක සුදු පාටට තියෙනවා මෙන්න මේ විදියට. අබේවෙල එක වගේම සුදු පාටට තියෙනවා මේ තියෙන්නේ. ඒකෙත් අපි රස බලමු. මේ විදියට ඒකේ ඇඹුල් රහ හොඳට ඒ කියන්නේ ඇඹුල් රහක් දැනෙනවා මේකේ. දැනට ඒත් අබේවෙල එක තමයි එකට ඉන්නේ. ඉතින් අපි බලමු දැන් හයිලන්ඩ් එක. මම ඒක තියන් හිටියේ අර අඩු කාලෙකින් එක්ස්පයර් වෙන හින්දා කොහොමද කියලා බලන්න. ඒකත් හරියට ඉරා ගන්න බැරුව ගියා. ඒකත් මැල්ලුමක් වගේ වුණා. ඒකත් සුදු පාටට තියෙනවා. අපි දැන් කඩපු යෝගට් වලින් කොත්මලේ එක තමයි පොඩි කහ පාටට හුරුවක් තියෙන්නේ. මේකත් ඔන්න සුදු පාටට තියෙනවා. අපි බලමු එහෙනම් මේකේ රස කොහොමද කියලා. මෙන්න ඒකත් හොඳයි. ඒ වුණාට දැනට අබේවෙල එක තමයි හොඳටම තියෙන්නේ. අනිත් ඒවාට වඩා පොඩ්ඩක් මේ පෙනුම පොඩ්ඩක් පොඩි වෙනසක් තියෙනවා මේකේ. මේ නිකන් අර අයිස් එකක් වගේ තියෙනන්නේ වගේ පොඩි කේස් එකක් තියෙනවා. අනිත් ඒවා එහෙම නෑ. අබේවෙල එක තමයි දැනට. ඒ කියන්නේ මේක මෙහෙමයි. මම රස මේක බැලුවේ මේකෙන්. එක එක්කෙනාගේ ටේස්ට් වෙනස් වෙන්න පුළුවන්. සහ මේකේ අඩංගු දේවලු යරවයි මෙව්වයි එක්ක මම දන්නේ හරියටම ඉතින් කොහොමද කියලා. ඒක මම සාමාන්‍ය රිවිව් එකක් දෙන්නේ. යෝගට් වර්ග ටික ගෙනාවා. එක්ස්පයර් ඩේට් එක පෙන්නුවා. එතකොට මේකේ ප්‍රයිස් එක පෙන්නුවා. ඉතින් ඒ වගේම තමයි මේකේ ග්‍රෑම් ගාන ඔක්කොම සේම්. සහ රස. ඉතින් රස අබේවෙල එක. ඉතින් ඇත්ත කියන්න බෑ. හොඳට කිරි රස තියෙනවා අබේවෙල එකේ. හයිලන්ඩ් එකේ වෙනස්ම රසක්. ඒක නිකන් ඒක ලොකුට සෙට් නෑ. කොත්මලේ එක. ඒකත් වෙනම රසක් තියෙන්නේ. හැබැයි අබේවෙල එක තරම් නෑ. නිව් ඩෙල් එකත් වෙනම රසක්. ඒකේ පොඩි තියෙනවා පොඩි ඇඹුල් ගතියක් වගේ පොඩියට තියෙනවා ඒකේ. ඉතින් මේ ඔක්කොගෙම බලද්දි සමස්තයක් විදියට අබේවෙල එක මාරම විදියට රහයි. මාරම කිරි රසක් එන්නේ. ඉතින් ඔයාලත් කාලා තියෙනවා නම් කමෙන්ට් කරන්න මොකද්ද මේ යෝගට් වලින් රසම යෝගට් එක කියලා. ඉතින් ඔන්න යෝගට් එක තියෙනවා. ඔයාලත් එහෙනම් මේ යෝගට් වලින් රසම යෝගට් එක මොකද්ද කියලා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මම මේ ගේන වීඩියෝස් ඔයාලට වැදගත්ද කොහොමද ඒ වගේ දේවලුත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් මාර්ගෙන් කියන්න. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝකින් හම්බෙමු. ගිහින් යන හැමෝටම සුබ දවසක්. ජය වේවා.